ආයුබෝවන්. ඔන්න අද නියෝජන ශ්‍රී ලංකා කණ්ඩායමේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් තාක්ෂණ සඳරේකා ලියනගේ මහත්මිය. ආයුබෝවන් මහත්මිය. ඉතින් අද නියෝජන ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේ මාතෘකාව තමයි ළමා සමාජයක් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් මං හිතනවා ඒ ගැන හොඳටම දන්නේ ඔබතුමිය කියලා. ඉතින් මං කැමතියි ඔබතුමියගෙන් දැනගන්න මේ ළමා සමාජයක් කියන්නේ මොකක්ද කියලා. ඔව් පුතේ ළමා සමාජයක් කියලා හොඳටම දන්නේ මම තමයි. හැබැයි හොඳටම දැනගන්න ඕනේ ඕගොල්ලෝ. ඒක නිසා මම කියන්නේ ළමා සමාජයක් කියන්නේ මොකක්ද කියලා. ළමයින්ට එකතු වෙන්න තියෙන. එහෙම නැත්නම් ළමයින්ගේ දක්ෂතාම් පෙන්වන්න තියෙන හොඳම තැන තමයි පුතේ ළමා සමාජ. අපි දන්නවා ළමා සමාජවලට දරුවන්ට සහභාගී වෙන්න කිට්ටුම තැනක තමයි අපි ළමා සමාජය පිහිටවන්නේ. ගම කේන්ද්‍ර කරගෙන තමයි ළමා සමාජය පිහිටවන්නේ. ඒතර තමන්ගේ ගමේ ඉන්න දරුවෝ ටික අඳුන ගන්නවා, තමන්ගේ ගමේ තියෙන ගැටලු ටික අඳුර ගන්නවා, ළමයි එක්ක එකමුතු වෙනවා, මොනවද තමන්ගේ දක්ෂතා කියලා පෙන්නනවා. මෙන්න මේ වගේ ගොඩක් වැඩ කරන්න පුළුවන් හොඳම තැනක් තමයි ළමයින්ට එක් රැස් වෙන්න පුළුවන් ළමා සමාජය කියලා කියන්නේ. බෙහෙවින්ම ස්තුතියි ඒ ගැන අපිව දැනුවත් කළාට. ඒ වගේම තමයි මහත්මිය මේ ළමා සමාජයක් ඇතුලේ ළමෙක් කියන ගමන් මඟ මොකක්ද? මේ ළමා සමාජයක් ඇතුලේ සිදුවෙන ක්‍රියාවලිය මොකක්ද කියලා නියෝජන ශ්‍රී ලංකා කණ්ඩායමේ අපි දැනගන්න කැමතියි. ඔව් පුතා ඇහුවේ ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා අපේ රටේ ගොඩක් වැඩ පටන් ගන්නවා. ඒ පටන් ගත්තට පස්සේ ඒ වැඩවලට ඉදිරි පියවර මොකද්ද? මොකද්ද ඉස්සරහට මේකෙන් වෙන්නේ? ළමෙක් විශේෂයෙන් අපි දන්නවා වැඩිහිටියෙක්ට ඒක ඉදිරි පැවැත්ම ගැන අවබෝධයක් අදහසක් නැති වුණත් අපි දරුවෝන් එක්ක කරන වැඩවලදී ඒ ළමයාට තියෙන ගමන් මාර්ගය මොනවද මේකේ ළමයින්ට තියෙන පහසුකම් මෙන්න මේ වගේ දේවල් දරුවෝ දැනගන්න ඕනේ. ඒක නිසා කොවින්දු ඇත්තටම ඔය ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. අපි දන්නවා ග්‍රාමීය ඒ කියන්නේ ගම් මට්ටමින් දරුවා ළමා සමාජයට බැඳුනට පස්සේ ඒ දරුවට යන්න පුළුවන් අවකාශය ඉතා විශාලයි. අපි බැලුවොත් ගමේ ඉන්න ළමා සමාජ දරුවන්ට ඊට ඊළඟ ව්‍යුහය තමයි ඊළඟ පියවර තමයි මේ දරුවන්ට හැකියාව ලැබෙන ප්‍රාදේශීය ළමා සභාවලට යොමු වෙන්න. ප්‍රාදේශීය ළමා සභාවක් කියලා අපි කියන්නේ පුතේ ගම්වල ඉන්න ළමා සමාජවල ඉන්න නායකයෝ ටික එකතු වෙන තැන. එතකොට ඒක නායකත්ව භූමිකාව Tamanට හොඳටම පෙන්වන්න පුළුවන් තවත් තැනක්. එතකොට ප්‍රාදේශීය ළමා සභාවේ ඉන්න දරුවන්ගේ නායකයෝ ටික ඊළඟ ව්‍යුහයට යනවා. ඒ කියන්නේ දිස්ත්‍රික් ළමා සභාව. ඒක කරන්නේ දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඉන්න ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී මාර්ගයෙන් තමයි දිස්ත්‍රික් ළමා සභාව රැස් වෙන්නේ. එතනිනුත් නවතින්නේ නැහැ. මේක දිස්ත්‍රික්කෙන් ඊට පස්සට යනවා ජාතික ළමා සභාව විදියට. ජාතික ළමා සභාව මෙහෙයවන්නේ එක ව්‍යුහය සකස් වෙලා තියෙන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්. මොකද මේ ළමා සමාජ වැඩසටහන ගම් මට්ටමේ ඉඳන් ජාතික තලයට ගේන ප්‍රධානම දෙපාර්තමේන්තුව තමයි පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව. ඒතර මේ දරුවට ගමේ ඉඳන් ජාතික තලයට විතරක් නෙමෙයි ජාත්‍යන්තරයට පවා යන්න මේ ළමා සමාජ ව්‍යුහය තුල අවස්ථාව සලස්සලා දීලා තිනවා. ඒතර අපි දන්නවා සමහර වෙලාවට ගමේ ඉන්න දරුවා ගමේ නොදන්න කියන්නේ වටපිටාවේ නොදන්න පිරිස් පවා දැනගන්නවා මගේ අපේ ගමේ මේ වගේ දක්ෂ ළමෙක් ඉන්නවා මෙයාට මේ වගේ හැකියාවන් තියෙනවා ඒ විතරක් නෙමෙයි අපි රටටමත් ආඩම්බරයක් මේ දරුවන්ගේ මේ කුසලතා ටික සකස් කරලා රටට වැදගත් පුරවැසියෙක් විදියට දායාද කරන්න හැකියාවක් මේ ළමා සමාජ ව්‍යුහය තුලින් හම්බ වෙනවා. ඔව් ඒ වගේම තමයි මහත්මිය මේ ළමා සමාජයක් ඇතුළට එන ළමෙක්ට වාසි ගොඩක් හම්බ වෙනවා. ඔව්. ඒ වාසිත් එක්කම ඒ ළමයා ළමා සමාජයකට ඇතුල් වෙන්නේ කොහොමද? ඒ වාසි එයාට ලබා ගන්න එයා මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියලා අපි දැනගන්න කැමතියි. ඔව් පුතේ. අපේ දෙමව්පියෝ අහන ප්‍රශ්නයක් තමයි ඔය ඇහුවේ ඔයා. අපිට හම්බෙන වාසිය මොකක්ද? අපි දන්න ගොඩක් අය වාසිය කිව්වහම බලන්නේ පුතේ Tamanට හම්බෙන භෞතික දේවල්, මිල මුදල් සම්පත් වගේ දේවල්. හැබැයි අපි දන්නවා පුරවැසියෙක් විදිහට රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න නම් එයාට වඩාත්ම වැදගත් වෙන්නේ හොඳ ආකල්ප. ඒ වගේ මේ දරුවට හම්බෙන්න ඕන හොඳ ජීවන කුසලතා ටිකක්. අපි දන්නවා පුතා දැකලා තියෙනවා සමහර ළමයි තමන්ගේ පුද්ගලික ජීවිතේ ප්‍රශ්න වෙන්න පුළුවන්, සමාජ ජීවිතේදී මුහුණ දෙන ගැටලු වෙන්න පුළුවන්. මේවට මුහුණ දෙන විදිය හරි වෙනස්. ඒ වගේ නෙමෙයි හැබැයි ළමා සමාජයක ඉන්න දරුවෙක් තමන්ගේ කුසලතා සංවර්ධනය කරගත්තාම ඒ දරුවා ජීවිතේ දිහා බලන විදිය වෙනස්. තමන්ගේ තීරණ ගන්න විදිය වෙනස්. ඒතර මෙන්න මේ වගේ දේවල් ඒ කියන්නේ තමන්ගේ තියෙන සමාජ කුසලතා සකස් කරන්න නම් ළමයි එක්ක එකට එකතු වීමෙන් ළමයි එක මුහු වෙලා තමයි ඒක හොඳ තැනකට ගේන්න පුළුවන්. ඒක නිසා ඔන්න ඔය වගේ කටයුතු ටිකක් එහෙම නැත්නම් දරුවන්ව සංවර්ධනය කිරීම ඉලක්ක කරගත් වැඩ පියවරක් තමයි ළමා සමාජ වැඩසටහන තුළ නිර්මාණය වෙලා තියෙන්නේ. ඔව් ඒ වගේම ඔබතුමියගෙන් මේ වගේ ගොඩක් දේවල් දැනගත්ත එක ගැන අපිට සතුටුයි. ඒ වගේම තමයි අවසාන වශයෙන් ඔබතුමියගෙන් මම දැනගන්න කැමතියි මේ ළමා සමාජයකට ළමෙක් එකතු වෙන්නේ කොහොමද?
ළමෙක් ළමා සමාජයකට ඇතුල් වෙන්නේ කොහොමද? ළමයා ඒ එක්කම ඉස්සරහට යන්නේ කොහොමද කියලා මම ඔව් දැනගන්න කැමතියි. ඔව් කොවිදු. ඒ කියන්නේ ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් තමයි මම මුලින් කිව්වා වගේ ළමා සමාජය පිහිටවන්නේ. දැනටමත් තමන්ගේ ගමේ ළමා සමාජයක් තියෙනවා නම් ඕනම දරුවෙක්ට අවකාශය තියෙනවා ඒ ළමා සමාජයට ගිහිල්ලා එකතු වෙන්න. හැබැයි තමන්ගේ ගමේ ළමා සමාජයක් නැත්තම් ළමා සමාජය පිහිටව ගන්නත් ළමයිට කටයුතු කරන්න පුළුවන්. ඒකට මම කිව්වා අර කලින් කියපු පරිවාස සහ ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත කරලා ඉන්නවා ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහ ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාරවරු. මෙන්න මේ නිලධාරීන්ව මුණ ගැහුණොතින් තමන්ගේ ගමට ළමා සමාජය පිහිටවගෙන ඒ ළමා සමාජය පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරලා අර මම කියපු ව්‍යුහයට, ඒ කියන්නේ ජාතික තලයට එනකන් සහ ජාත්‍යන්තරයට යන මේ අවස්ථාවන් අපේ දරුවන්ට උපය ගන්න පුළුවන්. ඔව්. ඉතින් මං හිතනවා අපි අද ගොඩක් දේවල් ඔබතුමියගෙන් දැනගත්තා. මේ ළමා සමාජයක් කියන්නේ මොකක්ද? ළමා සමාජයෙන් ළමයින්ට තියෙන වාසි මොනවාද? මේ ළමා සමාජයකට ළමෙක් එකතු වෙන්නේ කොහොමද? එතකොට මේ ළමා සමාජයේ බිම් මට්ටමේ ඉඳන් ජාතික මට්ටමට එනකන් තියෙන ගමන් මඟ මොන වගේද? මේ වගේ ගොඩක් දේවල් අද අපි ඔබතුමියගෙන් දැනගත්තා. ඉතින් අද නියෝජන ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක සම්බන්ධ වුණේ මේ වන විට පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් තාක්ෂණ සඳරේකා ලියනගේ මහත්මිය. ඉතින් ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි අද අපිත් එක්ක මේ වැඩසටහනට සම්බන්ධ වූාට. බොහොම ස්තුතියි පුතාට.